ඉතින් දැන් සමරිසි ප්‍රජාව වැඩියෙන්ම HIV තියෙනවා නම් එයා ප්‍රතිකාර ගන්න එන්නත් බයක් තියෙනවනේ. අන්න දැන් එතනට යන්න. දැන් විශේෂයෙන්ම සමලිංගික අය අතර මේක HIV තියෙනවා නම් ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට තමන් සමලිංගිකයි කියලා ටෙස්ට් කරන තැනකදී කියන්න පුළුවන් කියලා කියන්න බෑ කියලා එයාලා බය වෙන්න පුළුවන්. මොකද ලංකාවේ නීතියෙන් ඒක නිර්වචනය කරගෙන ඉන්නවා මේ සමලිංගික හැසිරීම අපරාධ ලැබිය යුතු වරදක්. ඒ කියන්නේ හිරේට යන්න ඕනේ දෙයක් හැටියට. ඉතින් එතකොට ඒ වගේ බයක් තියෙනවා නම් කොහොමද ඒක විවෘතව කරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා වාකිවෝගේ බෙහෙත් ගන්න නැත්තම් බෝ වෙනවනේ. නෑ හරි. ඒ බය අඩු වෙලා නැද්ද? දැන් අපිට මතකයි අපි හිතමු 2009 2010 කාලේ අපි මේ HIV කර්මාන්තයේ ඇතුළෙන්ම වැඩ කරානේ අපි නේද? ඉතින් මේ කර්මාන්තයෙන් ඇතුළෙන්ම වැඩ කරද්දී දත්ත පිට වෙද්දී අපිම කිව්වේ මෙච්චර විෂමලිංගික ප්‍රජාවක් අතර මේ වාගේ මේ ලිංගිකව සම්ප්‍රේෂණ වෙලා කියලා මේ දත්ත තියෙන්නේ සමහර විට මේ ප්‍රජාව ඇතුළත සමරිසි ප්‍රජාව නැත්තම් සමලිංගිකින් අතර බෝ වෙන ප්‍රජාවකුත් ඉන්නවා කට්ටියක් ඉන්නවා කියලා අපි ඒ වෙලාවේ මේක කිව්වනේ. දැන් රජයෙන්ම කරන වැඩපිළිවෙල යනවා. නෝෆෂෝ එක දිහා බැලුවොත් යම් කිසි පිළිගැනීමක් නැද්ද තාම? ඔව් ඒ වුණාට පිළිගැනීම දැන් අපේ සෞඛ්‍ය පැත්තෙන් ඉතින් එහෙම පිළිගැනීමක් තියෙනවා වුණාට අපරාධකරුවෙක් කරපු කෙනෙක්ට එළියට එන්න තව ව්‍යුහාත්මක ගැටලු ගොඩාක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම හිතනවා තවත් ඒ ප්‍රජාවේ අය සැඟවිලා කොන්විලා එන්න පුළුවන්. ඉතින් අර ටාගටඩ් ඉන්ටර්වෙන්ෂන් එකක් කරොත් ඒ ප්‍රජාවෙන් වැඩි පිරිසක් හම්බ වෙන එක සාමාන්‍යයි. ඒත් එක්කම වැඩි දෙනෙක් අර ඉස්සර කිව්වා වගේ දත්තවල අර කිව්වේ නැහැ මම පිරිමියෙක් සමග ලිංගිකව හැසිරුණා කියලා බයට ඒක වෙනස් වෙලා වෙන්න පුළුවන්. දැන් වැඩි දෙනෙක් ඒක ඔව් මම එහෙම කරා කියලා කියන්න පුළුවන්. ඒ නිසා දත්ත වැඩි වෙලාද දන්නේ නැහැ. ඉතින් මේ හේතු දිහා බලන්නේ නැතුව අපි මේක කතා කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. හුදකලා කරලා දත්තයක් අරගෙන මේ වගේ ප්‍රකාශයක් මේ වගේ පත්තරේ ගියාම ඒක ඇත්තට මේ ප්‍රජාවට බලපානවා. ඒක සමලිංගිකයන් අතර බෝ වෙන දෙයක් හැටියට. ඉතින් ග්‍රාමීය වශයෙන් වුණත් මේක මිනිස්සු බලන විදිහ ආපහු වැරදි චිත්‍රයක් තමයි හිතේ මවන්නේ HIV ගැන සහ සමරිසි භාවය ගැන. ඉතින් අර සමරිසි වුණොත් HIV හැදෙනවා කියලා අපි ගොඩක් වෙලාවට වැරදි මතයක් තියෙනවා. ඒක මේ තවත් තහවුරු ගැන්වෙනවා මේ වගේ හුදකලා කරලා අපි දත්ත දිහා බලපුවාම. ඉතින් ඒක අසාධාරණව බලපානවා මේ ඇත්තටම LGBTIQ ප්‍රජාවේ පුද්ගලයන්.